සිතට සුවය ආචාර්ය ගරු තිලකසිරි ප්‍රනාන්දු පැතුනි පියතුමා. සිතට සුවය ජීවිතය හැඩවෙන්නේ හැඩිවෙන්නෙත් ඔබ ඇසුරු කරන අය මතයි. ජීවිතේ හැඩවෙනවයි කියන්නේ ලස්සන වෙනවා. ජීවිතේ උපවත් කරගන්න පුළුවන් වෙන්නේ තමන්ගේ ජීවිතේ තමන්ටමයි. විවිධ අත්දැකීම් නිසා, විවිධ උපදේශ නිසා, විවිධ අයගේ ආරාධනාවන් නිසා තමන්ගේ ජීවිත එක්තරා විදියක ලස්සන කරගන්න, හැඩ කරගන්න පුළුවන්. හැබැයි ඒ ජීවිතම හැඩ වෙනවා වෙනුවට හැඩි වෙන්නත් පුළුවන් වෙනත් කෙනෙක්ගේ බාහිර බලපෑම් නිසා. එක්කෝ අවංකව වෙන්න පුළුවන් ඒක, එහෙම නැත්නම් නොහිතා වෙන්න පුළුවන්, නැත්නම් හිතාමතා වෙන්න පුළුවන්. සමහර අය ඉන්නවා ඉරිසියාවට, කුහකකමකට, පලි ගැනීමකට හුඟක් වෙලාවට තමන් ප්‍රයෝජනය ගන්නවා අනිත් අයගේ ජීවිතවලින්. සමහර අයට වැරදි උපදේශ දෙනවා. සමහර අයට වැරදි මඟ පෙන්වීම කරනවා. මෙහෙම කරන්නේ ඇයි? මේක කරන්න හේතුව තමන්ව ඉහළට යන්නත් අනිත් එක්කනව පහළට දාන්නත් තියෙන ආසාව. මේක එක්තරා විදිහක ලෙඩක්, රෝගයක්. මේක මනෝ රෝගයක්. සමහර අය ඉන්නවා තමන්ට වඩා හොඳයි කියලා කියනවට, තමන්ට වඩා දක්ෂයි කියනවට, තමන්ට වඩා ලස්සනයි කියනවට කැමති නැති අය. අන්න එහෙම අය හම්බුනාම හැකියාවන් ගොඩක් තියෙන කෙනෙක් දිහා දකිද්දි, එහෙම නැත්නම් වැඩ කරන අය දිහා දකිද්දි සමහර වෙලාවට තමන් කරන්න පුළුවන්කම තියාගෙනත් නොකර කම්මැලිකමෙන් ඉන්න මිනිස්සු හුඟක් වෙලාවට අංචි අදින්න, පෙත්සම් ගහන්න, කටකතා පතුරවන්න ගොඩක් දේවල් කරાવી. කිසිම තැනක බයක් වෙන්නට එපා. ඒ ඔබව හැඩි කරන්න එන අය ළඟ ඉන්න එපා. ඔබව හැඩ කරන අය ළඟ ඉන්න. එතකොට ඔබට පුළුවන් ඔබගේ ජීවිතේ දවසින් දවස ලස්සන කරන්න. අන්න ඒක හින්දා හැමතිස්සෙම මතක තියාගන්න, ජීවිතයේ හැඩ වෙන්නෙත් හැඩි වෙන්නෙත් ඔබ ඇසුරු කරන අය මතමයි කියලා. ජෙසු පිහිටයි.